තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වර්තමාන ලෝකයේත් ස්වභාව ධර්මයක් පිළිබඳව. අපි බුදුදහමට සාපේක්ෂව මොන වගේ සම්බන්ධතාවයක්ද වර්තමාන තාක්ෂණයෙන් ඉහළ දියුණු තත්ත්වයක් තියෙන ලෝකයක්, සාමාන්‍ය ලෝකයක්, පෘථිවියත් ස්වභාව ධර්මයක් බුදුදහමත් එක්ක මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලා අපි මේ වර්තමාන ලෝකයේ පෘථිවිය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා තථාගත ධර්මයේ පිළිබඳව. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ මේ බුදුදහම ගිය සතියේ අපි පොඩ්ඩක් මතක් කරගමු. මේ තථාගතයන් වහන්සේ දේශනා කර ධර්මයේ මෙතන හරි මැදින් තියෙනවා මේ පැත්ත කළු, මේ පැත්ත අපි කියනවා අකුසල් පැත්ත, මේ පැත්ත සුදු පැත්ත. කුසල් පින් පව් කියලා අපි කියන සුදු සහ කළු මේ දෙපැත්ත. මෙතන තියෙනවා මැදින් මාර්ගයක් තථාගතයන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේ නමෝ තස්සින් පටන් අරගෙන නිර්වාණය ඉවර කරනවා. අපි මෙතන තථාගතයන් වහන්සේ ගමන් මාර්ගය, මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, තමයි තථාගතයන් වහන්සේ නිර්වාණයට සඳහා යොදාගත්ත අපිට කියා දෙන මාර්ගය. ඉස්සෙල්ලාම තෙරුවන් සරණ යන්න ඕන, තථාගතයන් වහන්සේ විශ්වාස කරන්න ඕන, ගෞරවයෙන් යුතුව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය විශ්වාස කළා, ත්‍රිවිධ රත්නය සරණ යන්න ඕන. ඊට පස්සේ පංචශීලය කියලා ක්‍රියාවලියක් තියෙනවා අනුගමනය කරන්න. අෂ්ටාංග සීලය, දස සීල, දස වස්තුක සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. මේකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය අපිට අභිධර්මයේදී හම්බෙන්නේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු 8ක් තියෙනවා. මේ 8 කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ජීවිතයේදී හැසිරෙන ක්‍රියා කිරීමට අවශ්‍ය වෙන කාරණා 8ක්. මේ 8 නිර්වාණය සඳහා යොදාගන්නේ කොහොමද කියලා තමයි සම්මා කරගන්නේ. කියන්නේ දෘෂ්ටිය, තමන්ගේ දෘෂ්ටිය සම්මා කරගන්නේ කොහොමද කියලා උගන්වනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කරුණු 8ම. ජීවිකාවක් කරන්නේ කොහොමද? රැකියාවක් කරන්නේ කොහොමද? අපේ ක්‍රියාවන් කරන්නේ කොහොමද? අපි මනස දියුණු කරගන්නේ කොහොමද? සමාධිය ඇති කරගන්නේ කොහොමද? මේක ක්‍රියාවලිය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ගමන විස්තර කරන්නේ. ඊළඟට තියෙනවා දස වස්තුක දස සංයෝජන. දස සංයෝජන කියන්නේ නිර්වාණය සඳහා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ නිර්වාණය සඳහා අවශ්‍ය කරන මානසික තත්ත්වයන් ලබා ගන්න පිළිවෙල. ඒක. ඊළඟට මෙතනින් 9 පටන් ගන්න නිර්වාණය ඉවර වෙනවා. ලෝක 31ක් සඳහන් කරා. ලෝක 31ක්. මේකෙන් කාම ලෝක 11ක් තියෙනවා. අපි කාම ලෝක වලට 11ට අයිති වෙනවා. මේ දිව්‍ය ලෝක 6ත්, දිව්‍ය ලෝක 6ත්, නරකාදී 4ත්, මනුස්ස ලෝකයත්. කාම ලෝක 11ක්. ඊළඟට අමතරව රූප රාග බ්‍රහ්මතල 16ක් සඳහන් වෙනවා. අරූප රාග බ්‍රහ්මතල 4ක් සඳහන් වෙනවා. සියලුම ලෝක 31ක්. මිනිස්සේ සහ සත්වයා මේ මිලියන ගාණක් සත්තු ඉන්නවා කියලා අපි කිව්වා මේ ලෝකේ. මේ මිය යන සියලුම සත්වයා සහ මිනිස්සයා ගමන් කරන්න පුළුවන් ලෝක 31ක් තමයි මේ ඕනම ලෝකයකට යන්න පුළුවන් තමන්ගේ කුසල අකුසල කර්ම අනුව. ඒත් පින් කරාම දිව්‍ය ලෝක වලට යන්න පුළුවන්. හැබැයි පින් කියන එක නිර්වාණයට අදාළ වෙන්නේ නැහැ. අදාළ කරගන්න පුළුවන්. නමුත් පිනක් නිතර. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කෙනෙක්, තථාගතයන් වහන්සේ අපි ගෞතම තථාගතයන් වහන්සේ කාලේ ගැන කතා කරොත් ගෞතම තථාගතයන් වහන්සේ තමයි මීට අවුරුදු 2569කට ඉස්සෙල්ලා
තමයි මේ අපිට තථාගතයන් වහන්සේ මේ නිවන ගැන කියා දෙන්නේ. ඊට ඉස්සෙල්ලා දිව්‍ය ලෝකවල තිබුණා. තියෙනවා. දෙවිවරු ඉන්නවා, දිව්‍ය ලෝක තිබුණා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තථාගතයන් වහන්සේ නිර්වාණය තමයි නැත්තේ. මේක අපිට හම්බ වෙන නිවන කියන එක අපි දැනගන්නේ සාමාන්‍ය ජනයා දැනගන්නේ අවුරුදු 2569කට ඉස්සෙල්ලා. ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ දිව්‍ය ලෝක කියන එක ලෝකෙ බිහි වෙච්ච දවසේ ඉඳලා ඒක පැවතින දෙයක්. මිනිස්සු දිව්‍ය ලෝකවල යනවා. මේ ලෝකේ ඉන්න බුදුදහම තියෙන ඉස්සෙල්ලා වුණත් දිව්‍ය ලෝක යනවා, නරක ආදී යනවා. ඒක සිදු වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ කරන්නේ මේක හරියට පිළිවෙලින් සොයාගන්න. සොයාගෙන මේ වෙනකොට තථාගතයන් වහන්සේ බිහි වෙන්නේ ඉස්සෙල්ලා මේකේ තියෙනවා, මේ ලෝකේ තියෙනවා ලෝක සිද්ධාන්තයක්. අපි මේක ආපහු මේකට අපි කලින් කිව්වා 84000ක් ධර්මස්කන්ධේ සඳහන් කරලා තියෙන මේ 84000ම නමෝ තස්සේ ඉඳලාම ඉලක්ක කළාම තියෙන තථාගතයන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නෙම මේ ඉලක්ක කළා තියෙන්නෙම සත්‍ය සසරෙන් බේර ගන්න මේකට යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයාට සතුන්ට යොමු වෙන්න බෑ. ඊළඟට අබෞද්ධ අයටත් මේක යොමු වෙන අඩුයි. එහෙම අවස්ථා තියෙනවා. අබෞද්ධ අපි ඕල්කට්තුමා වෙනත් ජාතික අය බුදුදහම වැළඳගෙන තෙරුවන් සරණ ගිහිල්ලා මේ ගමන් මාර්ගය යන අය ඉන්නවා. එතකොට ඒ අයටත් මේ සුදුසුකම ලබා ගන්න පුළුවන්. එහෙම තියෙන 84000ක් ධර්මස්කන්ධය කිව්වා. ඊළඟට මේ එකක 84000 වෙනස් මේකේ තියෙන මම දකින විශේෂත්වය තමයි මේ 84000ම එකකට එකක් ලින්ක්. මගේ ජීවිත කාලේ තවම හම්බෙලා නැහැ මේකේ නොදන්න ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේකට නොගැලපෙන දෙයක්. මේ අපි මෙතනින් කාරණාවක් අරගෙන කතා කරනකොට ඒක හැම තැනදීම සලාත වෙනවා මිසක් මේ ඒකට ක්‍රෑෂ් වෙන්නේ නැහැ. එහෙම තැන් නැහැ. එහෙම හම්බෙලා නැහැ. ඒ හම්බුනොත් ඒක ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒකට උත්තරේ ඉස්සරහා තියෙනවා. ඊළඟට ශ්‍රද්ධාව කියලා එකක් කිව්වා. දැන් මේ වැඩපිළිවෙලක් තමයි නමෝ තස්සේ ඉඳලා ක්‍රියාවලියක් තමයි මේක කරන්න ඕනේ. මේක සිත, කය, වචනේ තුන්දොර. මේකෙන් තමයි ලෝකෙ මිනිස්සු සෑම මිනිස්සෙකුට පින්පව් කියන එක හැදෙන්නේ මේ සිත, කය, වචනය කියන මේවා තුනේ. මේ ශරීර අංග තුනේ. එතකොට මේක ක්‍රියාවලියත් යන්න ඕන ඒ මුල් කරගෙන සිතත්, කයත්, මනසත් මුල් කරගෙන යන්න ඕනේ. ඊළඟට ඒකත් එක්කම තියෙනවා ශ්‍රද්ධාව. මේකට විශේෂයෙන් මේක තථාගතයන් වහන්සේ නිර්මාණය කරපු දෙයක්. මගේ දන්න විදිහට අවුරුදු 120කින් හදාගන්න පුළුවන් විදිහට. දැන් සමාජයේ ගොඩක් කියවෙන්නේ නැහැ නිර්වාණය මේ ආත්මේ ලබා ගන්න පුළුවන් කතන්දරයක් වැඩි කියවෙන්නේ නැහැ. අද තථාගත ධර්මයේ ආරෝහණ පැත්තට ගිහිල්ලා ආය අවරෝහණ පැත්තටත් අවුරුදු 69ක් පස්සටත් ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒක බැස්මේ පැත්තට යන්නේ. ආරෝහණ පැත්තට යන්නේ. ඒ නිසා මේකේ කියවෙනවා අඩු වෙන්න පුළුවන්. සත්‍යත් ගෙමින් හෙමින් වැසි යන්නේ. වැහිගෙන යන කාලයක් අපි ජීවත් වෙන්නේ. එතකොට මේකේ මේ අවුරුදු 69ක් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් අද නිර්වාණය මේ ආත්මයක් තුල මිනිස්සු අපි දැන්ට ලබලා ඉන්න අපිට මේ පේන්න තියෙන මේ අවස්ථාවේම මිනිස්සු එක ආත්මයක් තුල ලබා ගන්න පුළුවන් කියන පණිවිඩය කියවෙනවා හරිය අඩුයි. ඒක පේන්නේ නැහැ අද වගේ සමාජයක විශේෂයෙන් එහෙම පේන්නේ නැහැ. නමුත් මේක පුළුවන් දෙයක්. තථාගතයන් වහන්සේ මම හොයාගත්ත විදිහට මේක නිර්මාණය කරලා තියෙන අවුරුදු 120ට. කෙනෙක්ට යොමු වුණොත් ඒ නිසි කාලයකදී යොමු වුණොත් ඒ ලබා ගන්න පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස්. අපි පොඩි උදාහරණයක් ගත්තොත් විභාගයක් සමත් වෙන්න පුළුවන් ළමයි 100ක් ගත්තොත් අපි කියන ළමයි 10 දෙනෙක් සමත් වුණොත් ඒ 10 දෙනා පාඩම් කරපු විදිය, ඒ ළමයින්ගේ චරිත මේවා, ඒ ළමයින්ගේ සෞඛ්‍ය විදිය, ඒ ළමයි ගෙවල් වල තියෙන විදිය විවිධයි. නමුත් එක උත්තරේ අරන් තියෙනවා. ඒ වගේ මේකත් ලබා ගන්න පුළුවන් හරිය මේවා. ඒ නිසි කාලේ හරි මේ කාලය කළමනාකරණය කරගෙන මේක හොඳ අවබෝධයක්. අවබෝධය කියන එක තමයි අත්‍යවශ්‍යම අවශ්‍ය කාරණාව. මේ අවබෝධය කියන එකෙන් වෙන ප්‍රධානම දේ තමයි කාලය කළමනාකරණය. අපි ඕනම දෙයක් පිළිබඳව
අවබෝධය ලබා ගැනීම වෙන ඉස්සෙල්ලාම ලාභය තමයි ප්‍රථම ලාභය තමයි කාලය අපිට ඉතුරු වෙනවා. ඉතින් කාලය කියන එකට මේක මහ විශාල සංසාරයක් වගේ දෙයක් මේක ආත්මිකදී ඉවර කරන්න තරම් උත්තරයක් හදලා දෙනවා කියන විශාල දෙයක් මනුස්සයන්ට ලැබෙන. ඉතින් මේක ප්‍රයෝජනෙ අවබෝධ කරගෙන යන්න පුළුවන් නම් මේක ආත්මික ලබා ගන්න පුළුවන් කියනම. එතකොට එහෙම ලබා ගන්න නම් ප්‍රබල මනසක් ඕන. නිර්වුල් මනසක් ඕන. එතකොට මේ මනසට මේ සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරන බුද්ධිය කියන එක. ඒකෙත් අපි ඉදිරියේදී අපිට කතා කරනකොට බුද්ධියෙන් මේක කරන්න බෑ. බුද්ධියකින් එතකොට බුද්ධිය හැදලා තියෙන සාමාන්‍ය මිනිස්සෙක්ගේ වෙන වැඩි මේ කියන්නේ බුද්ධියයි මේකට බුදුහාමුදුරුවෝ වෙනම ඒකකයක් හදනවා. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඊළඟට මේකට සති සද්ධාාවක් ඕන. සිත එකතෙන් කරගෙන නොසැලෙන සද්ධාවකින් යන්න ඕන. මෙන්න මේක තමයි පොඩක් අමාරු කාර්යයක් තමයි මේ සද්ධාව කියන එක. අනිත් ඔක්කොටම ගැරන්ටි තියෙන සාමාන්‍ය ගැරන්ටියක් තියෙනවා. කරන්න පුළුවන් දෙයක් හැටියට පේනවා. මෙන්න මේකට කිසිම කෙනෙක් මේ සද්ධාව කියන එකට ගැරන්ටි කරගන්න බෑ. ඒ කියන්නේ ඒක මනස වෙනස් වෙන ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ. තථාගතයන් වහන්සේ කෙනෙකුට හැරෙන්න මනස වෙනස් වෙන විදිය වෙන කෙනෙකුට කියන්න බෑ. මේ ඕකට ඕන තරම් අපේ ධර්මයේ සඳහන් වෙන කාරණා තියෙනවා. ඊළඟට ඒකත් එක්කම තමයි ප්‍රඥාව. ප්‍රඥාවයි සද්ධාවයි එක ළඟ යන්නේ. ප්‍රඥාව කියන එක වර්ධනය වෙවි යන්නේ. ඒතකොට මේ නමෝ තස් ඉඳලා ඉදිරියට යන්නේ ඒකට සාපේක්ෂව මේක අපි මේ කතා කරා කියලා තියෙනවා. දැන් අපි බලමු මේ වර්තමානයේ අපි දැන් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන න්‍යාය ධර්ම කියලා. මේ ලෝකේ පවතින්නේ. ඒ කියන්නේ එළි වෙන්නේ, රෑ වෙන්නේ, සුළං එන්නේ, වැස්ස එන්නේ, ගහකොළ හැදෙන්නේ මේ සියලුම දේවල් සිදු වෙන්නේ තථාගත ධර්මය සඳහන් කරනවා වගේ තථාගතයන් වහන්සේ කියන න්‍යාය ධර්ම පහක් අනුව ලෝක න්‍යාය ධර්ම පහක් නිසා තමයි ඒකේ හේතුඵල වාදයක් තමයි මෙතන මූලික වශයෙන් උගන්වන්නේ. හේතුවකට ඵලයක් වශයෙන් මෙන්න මේ ධර්ම පහක් තියෙන ලෝකේ ඒ ධර්ම පහට අනුව තමයි ලෝකේ සෑම සිදුවීමක් මේකෙන් බැහැරව කිසිම සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. මේ පහ අපි බලමු මේක පොඩ්ඩක් විස්තර කරලා බලමු. මේ උතු නියාම කියලා එකක් තියෙනවා. උතු නියාම තමයි ලෝකයේ තිබෙන සියලුම කාලගුණයන් හසුරවන්නේ. උදේ වෙන්නේ, රෑ වෙන්නේ, දවල් වෙන්නේ, උදේට සිසිලක් දෙන්නේ, හවසට සිසිලක් දෙන්නේ, දවල්ට රස්නයක් දෙන්නේ, වැස්සක් දෙන්නේ, මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ උතු නියාමය. උතු නියාමය. මලක් හටගන්නේ, මලක් උදේට පිපිලා හවසට පර වෙන්නේ. මේව සිදුවීම සියලුම දේවල් වෙන්නේ උතු නියාමයට. මේ හේතුවට ඵලයක් වශයෙන් තමයි වෙන්නේ. ඊළඟට බීජ නියාම කියලා. බීජ නියාමයෙන් සිද්ධ කරන්නේ මේ ලෝකේ තියෙන සියලුම ගස්වැල් හැදෙන්න ක්‍රම පහක් තථාගතයන් වහන්සේ සඳහන් කරන පහක්. මුල් වලින් පුළුවන්, අතු වලින් පුළුවන්, නාරටි කියන එකෙන් පුළුවන්, ඊට පස්සේ ගුබ්බියෙන් පුළුවන්, ඊට පස්සේ බීජ ඇට වලින් පුළුවන්. මෙන්න මෙහෙම පහක් තියෙනවා. එකත් ඉදිරියේදී අපිට කතා කරමු. මෙන්න මේ සියලුම ඒ කියන්නේ අඹ ගහක වෙනත් ඵලයක් එන්නේ නැහැ. අඹ ගහක එන්නේ අඹ පැලයක්, අඹ ගෙඩියක් විතරමයි. ඒ සිද්ධාන්ත සිදු වෙන්නේ රෝස මලක එන්නේ, පිච්ච මලක් එන්නේ නැහැ. පිච්ච මල වෙන එකක එන්නේ. ඒතකොට මේ සිද්ධාන්ත ටික සිද්ධ වෙන්නේ මෙන්න මේ බීජ නියාමය නිසා. මේකත් අපි දැනගන්න. මේක නිසා තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට චිත්ත නියාම කියලා එකක් තියෙනවා. චිත්ත නියාම කියන්නේ සෑම මිනිස්සෙක්ම මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙකම මේ හිතට ඇති වෙන හිත කියන එක ටිකක් පුදුමාකාර දෙයක්. හිත තමයි මුල් වෙන්නේ සෑම දෙයකටම. මේ හිතේ ඇතිවන චිත්ත එක සිතුවිලි ධාරාවක් එකක් කර එකක් එනවා මිසක් එකට සිතුවිලි දෙකක් එන්නේ නැහැ. එක මොහොතක සිද්ධ වෙන්නේ එක සිතුවිල්ලක්. ඒක ඉවරුණත් එක්කම අනිත් එක. ඒක ඉවරුණත් එක අනිත්. ඉවරුණත් එක මේ නොකඩී එන හැබැයි එක සිතුවිල්ලෙන් සිතුවිල්ලට මේක වෙනස්. මේ වෙනම තියෙන. සිතුවිලි දෙකක් එකට ගැලපෙන්නේ නැහැ. ඊළඟට මේ සිතුවිලි ධාරාව වැඩ කරන්නේ කාගේවත් නියාමයකට නෙමෙයි.
එහෙම නැත්නම් කාගේවත් නියාමයක මේ එහෙම අන කිරීමකට සහ කවුරුත් කරනව නෙමෙයි. මේකත් හේතුවක් නිසා හැදෙන ඵලයක්. හැටියට මේ මිනිස්සු මිලියන 800ක් 900ක් ඉන්නවනේ මේ මිලියන 800ගෙම සිත් මිලියන 800කටම වෙනස් වෙනවා. එක සිත දෙන්නෙක්ට හිටින්නේ නැහැ. එක චිත්තාවලිය ඒක ඒ සිත්තු උයිලි පරම්පරාවේ මේව ටික හදලා දෙන්නේ ලෝකේ තියෙන සෑම කෙනෙක්ගම මෙන්න මේ චිත්ත නියාමය කියන එකෙන් තමයි ඒ ටික වෙන්නේ. ඊට පස්සේ කර්ම නියාම. මේක තමයි ටික බරපතල කාරණාව. මිනිස්සේ අපි විසින් කරන ක්‍රියාවන් කවදාවත් හොඳ ක්‍රියාවකින් නරක දෙයක් වෙන්නේ නැහැ. නරක ක්‍රියාවකින් හොඳ දෙයක් වෙන්නේ නැහැ. කුසල පිනක් කළා පව් රිසල්ට් එකක් වෙන්නේ නැහැ. පිනට අයිති පින් රිසල්ට් තියෙනවා. ඒ කර්ම වලට කර්ම කියන ක්‍රියාව වලට අයිති රිසල්ට් එකක් උත්තර තියෙනවා. ඒ උත්තරය මේකට හම්බ වෙනවා මිසක් මේක කවුරුත් කරන්නේ නැහැ. අපි කරන ක්‍රියාවට හේතුවට ඵලයක් හම්බ වෙනවා. ඒකත් එතන හේතුඵල එක සනාත වීම. ඊට පස්සේ අපි උතු නියාම කිව්වා, බීජ නියාම කිව්වා, චිත්ත නියාම කිව්වා, කම්ම නියාම කිව්වා, දැන් ධම්ම නියාම කියලා එකක්. මේ ධම්ම නියාම කියන එක තමයි ඒක විශේෂ දෙයක්. තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙනකොට මේ තථාගතයන් වහන්සේ විතරක් නෙමෙයි අපි මීට කලින් බුදුවරු අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා 28 නමක් ඊටත් වැඩියෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නව පුතු වෙන්න. කශ්‍යප කෝණාගම කියලා අපි අහලා තියෙනවා. මංගල බුදුහාමුදුර එහෙම ඒ බුදුවරු මේ බුදුවරු ලෝකෙට ලෝකේ ගමන් කරනවා. ලෝකේ ආරම්භයක් අපිට කියන්න බෑ. බුදුවරුන්ගේ කාලය අපිට කියන්න පුළුවන්. වර්තමාන තථාගත වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මේට අවුරුදු 2569කට ඉස්සෙල්ලා. එතකොට අපිට ඒක කියන්න පුළුවන්. ඒකට කාලයක් තියෙනවා. ලෝකේ ගලාගෙන යනවා. මිනිසත් පවතින කාලේ ඉඳලා එනවා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙනකොට ස්වභාව ධර්මයේ ප්‍රතිචාර දක්වනවා. ස්වභාව ධර්මයේ දෙතරීමක් කරලා ඒ ස්වභාව ධර්මයේ සම්පූර්ණම මේක ඇතුලේ තිබුණු රහසක් තමයි මේ නැති දෙයක් නෙමෙයි මේක ඇතුලේ තියෙන රහසක්. අපි කියනවා විද්‍යාඥයෙක් කරන්නේ ওই ටිකම තමයි ඇතුලේ තියෙන දේ සොයාගන්න. මමත් කාරණා කීපයක් මේ අලුතෙන් සොයාගන්නේ මේ ඇතුලේ තියෙන දෙයක්. මේක එතකොට මේ තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට පිළිසිඳ ගන්නකොට මේ ලෝකේ පොඩි කම්පාවීමක් කියන්නේ මේ වෙනසක් වෙන මුළු ලෝකෙම සමස්ත මේ න්‍යාය ධර්මෝ වල රහස හෙලි කරන කෙනා තමයි මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ වෙනස. ඒක වෙන්නේ ධම්ම නියාමයකට ඒකත් අනුව ඒකට හේතුවකට ඵලයක් අනුව. ඒකටත් හේතුවක් තියෙනවා. එතකොට උපදිනකොට ඉපදුණු දවසේ තථාගතයන් වහන්සේ ඊට පස්සේ බුදු කෙනෙක් පළවෙනි ධර්ම දේශනාව කරනකොට පිරිනිවන් පානකොට මෙන්න මේ අවස්ථාවවලදී ලෝකය ප්‍රතිචාර දක්වනවා. ඒක තමයි අර ගස්වල මල් පිපිලා කියලා අපි අහලා තියෙන්නේ. පිපිලා වෙනසක් කළා ඒ බුද්ධත්වයේ අනුකූලතාවය මේක දක්වනවා. ඒක වෙන්නේ ධම්ම නියාමයක් අනුව මේකත් හේතුවට ඵලයක්. මෙන්න මේ හේතු පහ නිසා තමයි ලෝකේ අපි මේ ඉන්න ජීවත් වෙන ලෝකේ සියලුම සිද්ධාන්ත ටික මේ සිදුවීම් ටික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේකට යට. මේක තමයි මේ ලෝකේ වෙනස. අපිට හිම්බිරිස්සාවක් උදාහරණයක් කියනවා හැදෙන්නේ උතු නියාමයක්. ඒක මහා කරුම නෙමෙයි. ඒතකොට සමහර කෙනෙක් අපිට මේකට කිව්වොත් මේ හැමදේම කරුමේ කියන කෙනාට මෙන්න මේ තවත් කාරණා හතරක් තියෙනවා කියලා හිතා ගන්න ඕන. මේවා වෙනස් වෙන. මේවා කර්ම. ක්‍රියාව අනුව වෙන දේවල් තියෙනවා. මෙන්න මේ හිම්බිරිස්සාවක් හැදුනම අපිට මේක කියන්න බෑ. මේ ඒක කර්ම එකක් කියලා. මෙන්න මේ උතු නියාමය නිසා වෙන්න පුළුවන්. එකම විදියට මේ අවුරුද්දේ ගමන් කරන්නේ කාලයක් තියෙනවා. මල් වැටෙන කාලයක් මල් මේ පිපෙන ගස්වල කොළ හැලෙන කොළ එන දලුලන එහෙම කාල තියෙනවා. මේක ලෝකේ කාල වශයෙන් ප්‍රධාන වශයෙන් හතරක් දැන්ට හඳුනගෙන තියෙනවා. අපේ ලංකාවෙත් හතරක් සමහර අය තුනක් වෙන්න පුළුවන්. අපි ගොවිතැන් කරන කට්ටිය යලමහ කියලා දෙකකට එහෙම හඳුනගෙන තියෙනවා. ඒතකොට මේ කාල ඒ සියලුම දේවල් සිද්ධ වෙන තුනියාම යනවා. මෙන්න මේක අපි මූලික වශයෙන් අපි
තේරුම් ගන්න. ඒක සරලව අපිට සාරාංශයක් පොඩි දැනීමක් ගන්න පුළුවන්. ඊළඟට අපිට ප්‍රධානම දැනගත යුතු දෙයක් තියෙන මේ ලෝකේ පවතිනකොට අපි මේ දැන් සිංහල භාෂාවෙන් කතා කරන්නේ අපේ ලංකාවේ ප්‍රධාන භාෂාව ඇවිල්ලා සිංහල භාෂාව හැටියට කතා කරන්නේ. සිංහල භාෂාව හැදිලා තියෙන්නේ පාලි සහ සංස්කෘත භාෂා දෙක ආශ්‍රයෙන්. එතකොට තථාගතයන් වහන්සේ පාවිච්චි කරලා තියෙන භාෂාව පාලි භාෂාව. එතකොට පාලි භාෂාව සිංහල භාෂාවට ගොඩාක් නැඹුරුයි කියලා මේක පුද්ගලික මට මේ උපකල්පනය කරලා ගන්න දෙයක්. මේ ලෝකේ තථාගත ධර්මයේ උගක් රටවල් වල ප්‍රචලිත කරන්න ධර්ම ප්‍රචාර කරා. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් ඒක කරා. මේක හුඟක් රටවල් වලට ගියේ නැතුව ලංකාවේ විශේෂයෙන් තියෙන ප්‍රධාන හේතුවක් හැටියට මට හිතෙනවා මෙන්න මේ භාෂාවේ තියෙන සම්බන්ධතාවය කියලා අපිට උපකල්පනයක් කරන්න පුළුවන්. මේ මොකද අපේ භාෂාවේ දීලා තියෙන්නේ මේකට සාපේක්ෂව හොඳ සිංහල භාෂාව කියන්නේ. ඒතකොට ඒ නිසා ඒකේ අපිට වෙන කෙනෙකුට වැඩි අල්ලගැනීමේ පහසුව තියෙන්න පුළුවන්. මේක ග්‍රහණය කරගැනීමේ පහසුව තියෙන්න පුළුවන් කියලා ඒක උපකල්පනයක් කරා. ඊළඟට මේ භාෂාව අපි කතා කරොත් ප්‍රධාන වශයෙන් මම කිව්වා අපි කලින් සඳහන් වුණා මේ ලෝකේ තියෙන මේ බැලන්ස් ලෝකයක්. මේ ලෝකේ අති සර්ව සාධාරණ සමානයි. ඒක කියන්න ඕන. ලෝකයේ තියෙන සියලුම අපිට හැට නොපෙනෙන සියලුම සත්‍ය ගානක් ඉන්නවනේ. ඒක කවුන්ට් කරන්න පුළුවන් ගානක් නේ. කෝටි 5 කෝටි 50 කෝටි 20 හරි යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයේ ඉන්න කුඩාම මේ මොහොතේ බිහි වෙන සතා, ඒ බිහි වෙන්න ඉන්න සතා, බිහි වුණ සතා මේ සෑම කෙනෙකුටම කුඩාම ඇහැට නොපෙනෙන ජීවියගේ ඉඳලා විශාල ඇහැට පේන විශාල සතෙක් දක්වා සහ තනකොළ ගහේ ඉඳලා විශාල ගහස්තන ලෝකේ තියෙන සියලුම ගස්වැල් වලට සහ සතුන්ට අති සර්ව සාධාරණ විදිහට තමයි ලෝකේ සලකන්නේ. මට ලෝකයේ තියෙන මේ ස්වභාව ධර්මයේ තියෙන අයිතිය දශමයක් නෑර ඔබටත් තියෙනවා මෙයාටත් තියෙනවා අති සර්ව සාධාරණ ලෝකය දෙන්නේ. ඒකෙදි ඊට පස්සේ අලුත් ප්‍රශ්න ටිකක් නැගෙන්න පුළුවන්. ඒක වර්තමාන ක්‍රියාවලියේ තියෙන එක. මේ අපි එහෙම. එතකොට මේකේ කිසිම තැනක දශමකවත් අඩුවක් නෑ. උදාහරණයක් ගන්න මට අපි මිනිස්සයාට වසර 120ක් ජීවත් වීමේ කාලය හැටියට සඳහන් කරලා තියෙනවා. අවුරුදු 120ක් අපි කිව්වා බුද්ධාම හරියට මේක අවබෝධ කර හරියට උවමනාවෙන් මේක ප්‍රධාන වශයෙන් මූලික ටික අවබෝධ කරගෙන යන්න පුළුවන්. මේකේ ලබා ගන්න ඵලයක් ප්‍රධාන මේකක් ලබා ගන්න පුළුවන් කියලා අවුරුදු 120 ප්‍රමාණවත් කියලා. එතකොට මේකේ මේ අවුරුදු 120 මේකේ යන්න බෑ. එදා කිව්වා වගේ අපි කලින් කිව්වා වගේ සඳහන් කරනවා වගේ දුකෙන් යන්න බෑ. ඒක බොරු. එහෙම කතාවක් කියනවා බුද්ධහම කියන්නේ මේ දුක ගැන කියන කතාවක් නෑ. ඒක වැරදි. බුදුදහම මේ ඉතා සරල ජීවිතේ ලබන්න පුළුවන් හොඳම සතුට. හොඳම සතුටෙන් මේ අවුරුදු 120ම දවසක් නෑර ඉන්න පුළුවන් සියලුම දේවල්. අපිට අවශ්‍ය වෙන මූලික වශයෙන් අවශ්‍ය වෙන ටිකක් තියෙනවනේ. ශරීරය පවත්වාගෙන යෑම, සහ ආහාර, ජලය, ඔක්සිජන්, උෂ්ම ගන්න එක මේ සියලුම දේවල් ඇත්තිතරම් මේ ස්වභාව ධර්මයේ දීලා තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අද දවසේ ගත්තොත් අද දවසේ මට අසතුටෙන් නැතුව සතුටින් තාමත් අයිති සතුටක් තියෙනවනේ. මනුස්සයාට අයිති අපි මනුස්ස ජීවිතේ දුකක් තමයි ඒ සංසාරෙත් එක තියෙනකොට. මොකද මේක මරුණත් එක්කම මේ තත්ත්ව නැහැනේ. මේ තත්ත්ව සම්පූර්ණ වෙනස් වෙන මේ හොඳම ලෝකේ තමයි මම දැන් අපි අහලා තියෙන විදිහට මේ හොඳම ලෝකේ හැටියට තමයි මම සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ. ඒක මනුස්ස ලෝකේ තමයි අපි ඉන්නේ. මේක අපිට දීලා තියෙන්නේ මේක තේරුම් ගන්න හොඳම තැන හැටියට දීලා තියෙන්නේ විතාම බරපතල මොලයක් එක්ක. ඊට පස්සේ මේකේ අද දවසේ මට ගෙවා ගන්න අවශ්‍ය කරන සියලුම දේවල් අද ස්වභාව ධර්මයේ පැත්තෙන් අඩුවක් වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ පැත්තෙන් මම හරි දේ කරොත් මේ මිනිත්තුවේ ඉඳලා මේ අද දවසේ පළවෙනි පැය දෙවෙනි පැය එහෙම අද දවසේ ගෙවා ගන්න මට ඇති තරම් මේක ඇතුලේ තියෙනවා. ඉඩකඩ සහ ස්වභාව ධර්මයෙන් ලැබෙන්න තියෙන දේවල්. ඊළඟට මේ සෑම දෙයක්ම
සර්ව සාධාරණයි කියලා කිව්වා. එතකොට ඒකේ ඒ ප්‍රශ්නකුත් නැහැ. ලෝකේ ප්‍රශ්න. ඒතන ලෝකේ හැම දෙයකම සර්ව සාධාරණ වමක් තියෙනවා දකුණක් තියෙනවා. අසාධාරණයක් තියෙනවා සාධාරණයක් තියෙනවා. එතකොට මෙන්න මේ සෑම දෙකකටම වෙනම අයිති තියෙනවා. ඒකත් සර්ව සාධාරණයි. හොඳට තියෙන යම් කිසි අයිතියක් තියෙනවද වෙලාවක් හොඳට තියෙන අයිතියම නරකටත් තියෙනවා. මේක ටිකක් එතකොට මේ හැම ඒකටම මේ විරුද්ධ වචන තියෙන අපි කියනවා පිනට තියෙන අයිතියම තමයි පවටක් තියෙන්නේ. ඇත්තට තියෙන අයිතියම ඒ ප්‍රමාණයම ඒ අයිතියම කිසිම අයිතියක් නැතුව පවටක් තියෙනවා. තරකයක් එතන නැහැ. මේ ලෝකේ තියෙන සෑම දෙයකටම මෙහෙම. එතකොට මේ સિદ્ધාන්ත තමයි ලෝකේ තිබුණේ. අපි තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා අපි පාවිච්චි කරා දිව්‍ය ලෝක අපි කිව්ව තියෙනවා තිබුණා කියලා. ඊළඟට අපි පාවිච්චි කරා. එතකොට සිංහල භාෂාවෙන් අපි කිව්වොත් පින පව දුක සැප කියලා දෙයක් තියෙනවා. රාත්‍රිය දවල් අහස පොළොව සීතල රස්නේ ප්‍රධාන වශයෙන් ගෑනු පිරිමි. එහෙම සෑම දෙයකටම විරුද්ධ පදයක් තියෙනවා. විරුද්ධ දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ තියරේකම අනුගමනය කළා තමයි තථාගතයන් වහන්සේ මේක ඩිසයින් කරන්නේ. මේ අර යුගල විරුද්ධ දේ ඒ විදිහටම උදාහරණයක් ගත්තොත් තථාගතයන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තට පස්සේ ධර්මයේ දේශනා කරනකොට අර යුගල විදිහටම ලෝකේ පැවතින කොටත් යුගල තිබුණානේ උස මහත උස සාපේක්ෂ විරුද්ධ දෙයක් වම දකුණ කළු සුදු දවාල රාත්‍රිය අති සර්ව සාධාරණ මේවා. ඒක දශමය අපි කියන මම කියන අලුතෙන් මම මේ වචනයක් පාවිච්චි කරනවා මයික්‍රෝ මිලියන් කියලා. මේක කලින් තිබුණු වචනයක් නෙමෙයි. මයික්‍රෝ මිලියන් එකක් ලක්ෂයකට බෙදලා ගත්තත් මේකේ වරදක් හොයන්න බැරි තරම් සර්ව සාධාරණ. ඒක සර්ව සාධාරණ. මේ තථාගතයන් වහන්සේට කියනවා නිර්මල කියලා. නිර්මල එකේ ඉහළම වචනේ මිලියන මයික්‍රෝ මිලියන් වලට බෙදුවත් නිර්මල එක බෙදා ගන්න බැරි ගන්නට නිර්මලයි. එතකොට ඒ වගේම තමයි මේක සර්ව සාධාරණයි. මයික්‍රෝ මිලියන් වලට බෙදුවත් ඒ කියන්නේ එතනින් එහාට කතා කරන්න අපිට දෙයක් නැති තරම්. ඊළඟට මේ අර තියරියකම තමයි තථාගතයන් වහන්සේ පාවිච්චි කළා. මේක ඩිසයින් කරනකොට අපි කියනවා මුලක් පටන් ගත්තා නමෝ තස්ස පටන් ගත්තා විරුද්ධ එක නිර්වාණය. මේක දෙපැත්තක් තියෙනවා. නමෝ තස්සෙන් පටන් ගත්තා නිර්වාණයෙන් ඉවර කරනවා. නරකාදියක් සඳහන් කරනවා දිව්‍ය ලෝකයක් සඳහන් කරනවා. මේ පිනක් සඳහන් කරනවා. දැන් මෙතන කලින් තිබුණේ පිනපව. තථාගතයන් වහන්සේ මේක හරවන කුසල් වලට. කුසල් සහ අකුසල්. ඊට පස්සේ නමෝ තස්ස නිර්වාණය. තථාගතයන් වහන්සේ පාවිච්චි කරන වචන. ඊට පස්සේ ලෝභය, අලෝභය, ද්වේෂය, අදේශය, මෝහය, ප්‍රඥාව, අමෝහය කියලා අපි කියන මෝහය ප්‍රඥාව. මේකට උත්තරේ. මේ පැත්තේ තියෙන කළු පැත්තේ තියෙන ඒවට උත්තර තථාගතයන් වහන්සේ පිළිවෙලින් හරි ගැසලා දෙන. විද්‍යාව, අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි ලෝකේ තියෙන්නේ. ඒකට විද්‍යාව තමයි විද්‍යාව කියන්නේ අපි සත්‍ය කියලා කියනවා. සත්‍ය තමයි මේක සොයලා දෙන්නේ. ආරෝහණ, අවරෝහණ, රජ යාචක, ලාභ අලාභ. මේවා තථාගතයන් වහන්සේ පාවිච්චි කරපු අර විරුද්ධ. එතකොට ඒ විදිහටම ලෝකේ වර්තමාන ලෝකේ තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් බාහිරව අනිත් ලෝකේ වර්තමාන අපි දිනුනොයි කියලා සඳහන් කරන මේ තාක්ෂණික ලෝකේ ටෙක්නොලොජි ලෝකේ පාවිච්චි කරන මේ විදිහටම යුගල ටිකක් දියුණු නොදියුණු උගත් නුගත් බුද්ධිමත් අබුද්ධිමත් දුප්පත් පොහොසත් සේවකයා හිමිකරුව පාරිභෝගිකයා වෙලින්ද ඉල්ලුම සැපේම ඉහළ පහළ හොඳ නරක මෙන්න මේ වර්තමානයේ මේ වාණිජ ලෝක මේ කියන තාක්ෂණික ලෝක පාඩය. ඒතොර මේ සමාන තත්ත්වයක් තියෙනවා. තථාගත දේශ ඊට තථාගතයන් පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණු ලෝකයේ තිබුණු સિદ્ધාන්තම තමයි තථාගතයන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඒ સિદ્ધාන්තම තමයි වර්තමාන තාක්ෂණික ලෝකේ පාවිච්චි කරන්නේ. මේ સિદ્ધාන්ත එකයි. ඊළඟට මේ સિદ્ધාන්ත මේ කුසල් වලට යම් කිසි බලයක් සහ අයිතියක් තියෙනවද? ඒ ප්‍රමාණයට මයික්‍රෝ මිලියන් වලට බෙදා ගන්න බැරි තරම් සර්ව සාධාරණ අයිතියක් අකුසල් වලට තියෙනවා.
ලෝභයට තියෙන ප්‍රමාණයම අයිතිය පැත්තේ ලෝභයට යම්කිසි අයිතියක් තියෙනවද? අලෝභයටත් ඒ වගේම අයිතියක් තියෙනවා. මේවා සර්ව සාධාරණ. මෙන්න මේ ඉරක් ගිහිල්ලා තියෙන්නේ මේ මැද. මේක තමයි හරිම මැද. අපි තවත් දේවල් සමාන කරලා බලමු තථාගත ධර්මයේත් එක්ක. මේක තමයි හරිම මැද. මෙන්න මේ මාජින් එක හඳුනා ගැනීම ඉතාම වැදගත්. මේ වර්තමාන සමාජයේ ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මාජින් හඳුනා ගැනීම ප්‍රශ්නයක් මම දකිනවා. මේ මාජින් මේක අති සර්ව සාධාරණ මාජින්ක කියලා අපි පිළිගන්න ඕනේ. කුසලත් අකුසලත් අතර තියෙන මැදක් තියෙනවා. ඒ කියන්නේ කුසලක් වෙන්න මේක මැද දැනගෙන ඉන්න ඕන මේ දෙක වෙනස් දැනගන්න නම්. ඒක තමයි තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිමා තථාගතයන් වහන්සේත් මේක අත්හදා බැලීමේදී මේ වම් පැත්තට බර කළා කාමසුකල්ලිකාණෝ එකේ ක්‍රියාවට යොමු කරලා බැලුවා ඒක හරි ගියේ නෑ දකුණට යොමු කරලා බැලුවා මත්ත කියලා මතානුയോഗයේ කාම මේවා බැලුවා හරි ගියේ නෑ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේක සියල්ල සොයාගත්තේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව කියන මැද කියන එක තමයි අපි හරියට හඳුනගන්නේ. මේක තමයි ලෝකයේ තියෙන සත්‍ය. මේ සත්‍ය තමයි හඳුනගන්නේ. මේ මධ්‍යම. මේක මැද. එතකොට අපි මිනිස්සෙක් වශයෙන් අද වර්තමානයේ ජීවත් වෙලා ඉන්නවනම් ඉස්සෙල්ලාම මෙන්න මේක හඳුන ගන්න ඕනේ. ඒක කුඩා කාලේ ඉඳලා හොඳ නරක. හොඳ පැත්ත තියෙන මොනවද නරක. මොකද මේ දෙකේ මැද හඳුනා ගැනීම තමයි මිනිස්සේ ප්‍රඥාව හඳුන ගන්නවා කියලා කියන්නේ. ඒකෙන් තමයි මේ ගමන යන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ආරස්ථාංග මාර්ගය කියන්නේ මැදුම් පිළිවෙත. මෙතෙන්ට මැද. ඒතකොට මෙතෙන්ටත් මේ වර්තමාන ලෝකෙත් පාවිච්චි කරනවා මේක. අපි බලමු දැන් මේ දෙක මෙහෙම මේ වෙනස් මේවයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන හේතුව පොඩ්ඩක් හොයලා බලමු. මෙන්න මේ තථාගත ධර්මයේ ආශ්‍රිතව. මේකෙන් තමයි පුළුවන් වෙන්නේ. මේක තිබුණ නිසා තමයි අද මටත් අවබෝධයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේවයි වෙනසක හොයාගන්න පහසු වෙන්නේ. මේක අපිට තථාගත ධර්මයේ සඳහන් කරනවා සත්‍ය දෙකක්. පරම සත්‍ය සහ සම්මුතික සත්‍ය. සත්‍ය සහ සම්මුතික සත්‍ය. තථාගත දේශනාවේ සඳහන් කරනවා පරම සත්‍ය සහ සම්මුතික සත්‍ය කියන සත්‍ය දෙකක්. එතකොට මේ තථාගතයන් වහන්සේ සොයාගත්ත මේ නිර්වාණයට ගමන් කරන මාර්ගය තමයි පරම සත්‍ය. 84000 ධර්මස්කන්ධය තුල තියෙන මේ පරම සත්‍යයෙන් තමයි මේ නිර්වාණයට ගමන් කරන්න පුළුවන්. පරම සත්‍ය මූලික සත්‍ය කියන්නේ චතුර පරම සත්‍යයේ මූලිකම සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ හතර දුක ඇතිවීමට හේතු දුක නැති කිරීම මාර්ගය. ඒක චතුරාර්ය සත්‍ය පරම සත්‍ය කියන්නේ මේ ඇත්ත. ඒකේ බොරුවක් නැහැ. බොරු වලින් පෙරිලා ආපු සත්‍යයක් තමයි තථාගතයන් වහන්සේ හොයාගෙන මේ පරම සත්‍ය. ඊළඟට සම්මුතික සත්‍ය කියලා කියන්නේ මේකට බාහිරව ලෝකේ පවතින්නේ මේ පරම සත්‍ය තුලින්. ඒතකොට පරම සත්‍යයත් සම්මුතික සත්‍යයට යෑම සඳහා පරම සත්‍ය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තථාගතයන් අපි කලින් සඳහන් කරා තථාගතයන් වහන්සේගේ නම සඳහන් කරන්නේ සම්මුතික සත්‍ය. සම්මුති හදාගෙන. ඒතකොට සම්මුතික සත්‍ය තමයි ඒතකොට පරම සත්‍ය හම්බෙලා නැහැ. එයා මේ ලෝකයේ මූලික කරගෙන මේ ලැබුණු ලෝකේ මූලික කරගෙන
අපි ජීවත් වෙනවා සම්මුති හදාගෙන. ඒතකොට මේක ඇත්ත නෙමෙයි. නමුත් මේක වර්තමාන ලෝකේ ඒක පරම සත්‍යයත් අර ගහයි පොත්තයි වගේ තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒකට පරම සත්‍යයෙන් මේ වගේ ලෝකෙට අලුත් උත්තර සොයන්න බෑ. ඒ කියන්නේ පරම සත්‍යයෙන් පුළුවන් සම්මුතික සත්‍යයෙන් සොයාගන්න නිර්මාණය කරන සියලුම දේවල් අවසානයේ මෙන්න මේ ස්වභාව ධර්මයට හානි වෙනවා. මිනිසාට සහ ස්වභාව ධර්මයට හානි වෙනවා. මේ නවීන තාක්ෂණය කියන්නේ ඒ වගේ දෙයක්. වර්තමානයේ විශාල වේගව. මේ මොකද බුදුදහම හම්බුණත් නැතත් මේ ගමන යන්නේ බෞද්ධයෝ විතරයි. මේ ගමනේ නොයන කෙනාගේ බුද්ධිය වර්ධනයක් වෙනවා. බුද්ධිය යනවා ඉහළට. මේක තථාගතයන් වහන්සේ කරේ විශාල දෙයක් ප්‍රඥාවක් කියලා එකක් හැදුවානේ. ප්‍රඥාවක් කියලා හදලා මේකේ ප්‍රඥාව ඇතුලේ තියෙන්නේ වැරදි නැහැ. ඒක පිරිසිදුම සත්‍ය තියන්නේ සත්‍ය තියෙන. ඒතකොට මේ බුද්ධිය ඇතුලේ අපි එදා කතා කරා වගේ හොඳ නරක දෙකම තියෙන්න පුළුවන්. එතකොට මේ බුද්ධිය ඇතුලේ මේ මනස ඉහළට දියුණු වෙනවා. දියුණු වෙලා ඒක තමයි අපි එදා සඳහන් කරා කලින් වීඩියෝ එකේ ෆිලොසොෆි කියලා තත්ත්වයට යන්නේ. ඒ කියන්නේ දාර්ශනික තත්ත්වයට. දැන් මෙතනින් නිර්වාණයට කෙනෙක් යනවා වගේම තමයි අර පැත්තෙන් දාර්ශනික. නමුත් මේකේ ඉලක්කයක් නැහැ. අපි ප්‍රධාන ඒවා බැලුවොත් මෙතන පරම සත්‍යයට ඉලක්කයක් තියෙනවා. පරම සත්‍ය ආරම්භයක් තියෙනවා, පැහැදිලි ඉලක්කයක් තියෙනවා. ආරම්භේ නමෝ තස්ස ඩෙස්ටිනේෂන් එක තියෙන අවසානයේ මේ ඉලක්කය ඇවිල්ලා නිර්වාණය. මේ නමෝ තස් ඉඳලාම සෑම දෙයක්ම තථාගතයන් වහන්සේ ફોකස් කරලා තියෙන මේ දෘෂ්ටියට තමයි අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. නිවැරදි දෘෂ්ටිය නිවන අරමුණු කරගෙන. මේ සම්මුතික සත්‍ය එහෙම ස්ථිර මේ එකක් නැහැ. මනස දියුණු වෙනවා. ફોකස් කරන්න ඉලක්කයක් නැහැ. ඉලක්කයක් නැතුව මනස දියුණු වෙනවා. එතෙන්දී හමු වෙන දේවල්, සොයාගන්න දේවල් ඒ මනසේ දියුණුව අපි කියන විද්‍යාඥයෙක් සාමාන්‍යයෙන් තත්ත්වේ ඉඳලා සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් මෙතනින් දියුණු වෙලා විස්ඩම් තත්යකට යනවා. විස්ඩම් කියන්නේ අපි ප්‍රඥාව කියලා පාවිච්චි කරනවා. මෙතනත් ප්‍රඥාව මේ ප්‍රඥාව නෙමෙයි මෙතන. ඒක අපි දැන්ට පාවිච්චි කරාට ඒ ප්‍රඥාව තථාගතයන් වහන්සේ ප්‍රඥාව නෙවෙයි මෙතන තියෙන්නේ. නමුත් මේක තමයි විස්ඩම් කියන වයිස් පර්සන් කියලා කියන කොට අපි පාවිච්චි කරන විස්ඩම් කියන එකට අයිති වෙන ප්‍රඥාව සිංහලට ට්‍රාන්ස්ලේට් කරොත් එන්නේ මේ ප්‍රඥාව කියලා තියෙන්නේ. ඥානය කියලා. මේක නෙමෙයි. මෙතන ඥානය. මේක දියුණු වෙනවා. මේ ඥානයේ තියෙන ඥානය ටිකක් දියුණු වුණාම තමයි නොයෙකුත් දේවල් සොයාගන්නේ ලෝකේ. ඒතර මේකත් අති ප්‍රබලයි. දැන් මෙතන ප්‍රධාන මේ සිද්ධිය වෙන්නේ ප්‍රධානම හේතුව තමයි මිනිස්සයා නිර්මාණය වෙද්දී ඒක බුදුදහම කරපු දෙයක් නෙමෙයි. මිනිස්සයාගේ මොළය නිර්මාණය කරලා තියෙනවා ඕනම දෙයක් කරන්න පුළුවන් විදිහට. මේ ලෝකයේ ඇතුලේ තියෙන දේවල් ලෝකෙන් පිට දේවල් පවා. ඒ කියන්නේ වෙනත් ලෝක වලට යන්න පවා මේක ඉඳගෙන මේව කළා ගිහිල්ලත් එනවා. එතකොට මේ ලෝකේ ඉඳලා මේ මොලේ අති ප්‍රබලයි. අති ප්‍රබල විදියට මනුස්ස මොලේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක බුද්ධියෙන් දියුණු කරගෙන යනවා ඉලක්කයක් නැතුව. මෙන්න ඉලක්කයක් නැතුව යනකොට ඒ කියන්නේ ස්ථීර අරමුණක් නැතුව යන්නේ. එතෙන්දී හම්බ වෙන දේවල් තමයි අපි තාක්ෂණය කියලා ඉහළටම ගියාට පස්සේ නොයෙකුත් දේවල් නිර්මාණය කරනවා. ඒවා තමයි තාක්ෂණික ලෝකේ වර්තමානයේ අති ප්‍රබල දේවල් කරනවා. අනිත් සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි මේ විශේෂයෙන් අද වර්තමාන තාක්ෂණික ලෝකේ ප්‍රබලය වෙලා ඉන්නේ ඇමරිකාව. නවීන දේවල් සියලුම දේවල් නිෂ්පාදනය කරන්න 99%ක් වගේම ඇමරිකාව මූලික වෙලා කරන තාක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් මෙතන නිර්වාණයට කෙනෙක් මෙහෙම යනවා ගිහිල්ලා සෝවාන් මේ තත්වයක් ලබනවා කියන්නේ විශාල
මේකට තියෙනවා මේකෙන් තුනෙන් එකක් මේ ක්‍රියාවලිය බුදුදහම සොයාගෙන යෑම ක්‍රියාවලිය තුනකට කොටස් වෙන් කරලා තියෙනවා. විනය පිටකය ත්‍රිපිටකයක් කියලා එකක් තියෙනවා. ත්‍රිපිටකය වෙන් කරලා තියෙන විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය. මේක කොටස් තුනකට සමානව වෙන් කරලා තියෙනවා. තුනෙන් එකක්ම වෙන් කරලා තියෙන්නේ විනයට. මොකද මේ ලොකු ක්‍රියාවලියක් යන්නේ විනයක් නැතුව ලෝකෙ කිසි දෙයක් සිද්ධ වෙන්න බෑ. සිද්ධ වෙන්නේ නැහැ. විනයට මූලිකත්වය දීලා තමයි මුලින්ම විනය හදලා. ඉතින් හරි විනය හදලා අපි කියන සංවරව වැඩක් කලබල නැතුව කරන කෙනෙකුට කලමනාකරණය කියන එක ඉහළින් එනවනේ. කලබල නැතුව කෙනෙක් වැඩක් කරනකොට අපි ඒක මේ හැමදේම ප්‍රායෝගිකයි. මෙතන ප්‍රායෝගික නැති කිසිම දෙයක් නැහැ. ප්‍රායෝගික මේ කලබලයක් නැතුව කිසිම දෙයක් සාමාන්‍ය ඕනම ක්‍රියාවලියක් කරන කෙනාට කාලය ඉතිරි වෙනවනේ. ඒ දේ තමයි මෙතන සිද්ධ වෙන්නේ. මොකද අවුරුදු 120ට මේක කරන්න ඕන ලොකු ක්‍රියාවලියක් කරන්න ඕන නිසා මෙතන මේ සිද්ධාන්තෙම ලෝකෙ පිළිගන්නවා අදටත් මිනිස්යාගේ මූලිකම ගුණාංගයේ තිබිය යුත්තේ බටහිර දර්ශනයේදී ඒ ලෝකේ බටහිර දර්ශනට ආවේ ඒ ලෝකේ ගලාගෙන යෑමේ වර්තමාන තත්ත්වෙන් ඒකෙදි පිළිගන්න දේ තමයි මිනිස්යාගේ හොඳම ගුණාංගය යුත්තේ විනය. විනයට එක දෙනවා. බටහිර මේ සියලුම දේවල් විනයට එක දෙනවා. තම උදාහරණයක් බලන්න. උදාහරණ ඕන තරම් තියෙනවා. අපි නාසා ආයතනයේ අපේ වර්තමානයේ අපි කතා කරනවා නාසා ආයතනය ගැන. 1960 ගණන් වල තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. 60 ගණන් වල ආරම්භ කළා අවුරුදු 10ක් වගේ ඇතුළත කෙටි කාලයක් ඇතුළත ආරම්භ කළා ඉවර වෙලා කෙටි කාලයක් ඇතුළත මේගොල්ලන් වෙනත් ලෝකයකට යානයක් කරිනවා. මෙතන අපි බෞද්ධයම විශාල දෙයක්. ඒ කියන්නේ මෙතෙන්ට මේ හරියට ආවා කියන්නේ විශාල ඇත්ත ඇතුලේ ඇවිල්ලා තියෙනවා. අපි කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය සෝවාන් වගේ තත්ත්වයකට එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා ඵලයක් ලැබෙන තත්ත්වයට ආවා කියන්නේ ඒක ඇත්ත පැත්තේ සුද්ධ පිරිසිදු පැත්තේ ඇවිල්ලා තියෙන්නේ මොලේ හරියටම ප්‍රයෝජනය අරගෙන මනුස්ස ජීවිතේ. මෙතන අපිට එහෙම කියන්න බෑ මනුස්ස ජීවිතේ හොඳට ප්‍රයෝජනය. මොකද මෙයාට වාසනාව නැහැ. ඒක තමයි බෞද්ධයෙක් වීම විශේෂ ප්‍රධාන කාරණා හතරෙන් එකක් වෙන්නේ, අටකින් එකක් වෙන්නේ. බෞද්ධයෙක් වීමම අති පාරිශුද්ධ වාසනාවක් කියලා කියන්නේ. මෙතන ඒ වාසනාව ඒගොල්ලන්ට නැහැ. මෙතන. හැබැයි මොලේ නිකන් තියන්නේ නැහැ, ක්‍රියාවලිය නිකන් සිද්ධ වෙන්නේ නැහැ. මොලෙන් ඒගොල්ලන්ට හම්බ වෙච්ච දේ උපරිම ගන්න. ඒකේ මොලේ ඒ ගැන අපි බැලුවොත් මෙතන වෙනත් ලෝකයකට මේකේ පුද්ගලයෝ 3 දෙනෙක් යවනවා. 1969 සැප්තැම්බර් 16 වෙනිදා මට මතක හැටියට. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්රින්, මයිකල් කොලින්ස් කියලා 3 දෙනෙක් අපොලෝ 11. අපි පොඩි කාලේ. යවනවා දවස් 4කින් ගිහිල්ලා එන්න. මේ මොලේ තියෙන ප්‍රබලත්වය. දවස් 4කින් ගිහිල්ලා නිරුපදිත වෙන්න. වෙනත් රටක. එතකොට මීට අවුරුදු 1969 කියන්නේ මීට ගොඩක් කාලයකට පෙර. මේ මොලේ ප්‍රබලත්වය පාවිච්චි කරලා තමයි විනයක් හදලා මේ ගමන තථාගතයන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ මොලේ ප්‍රමාණය සහ තියෙන ප්‍රබලත්වය කියන්නේ පවර් එක, එනර්ජි එක අති එමහත් කරන්න බැරි දෙයක්. දැන් මේ ලෝකෙත් වර්තමාන ලෝකෙත් කියන මේ කරන දේවල් දිහා බැලුවම අනිත් අයට පුදුම හිතෙනවා. එදා ඒ පාවිච්චි කරපු යානේ වේගය අපි බලමු ඒකට ඒගොල්ලන් මේ මොලෙන් කරපු දේවල් පාවිච්චි කරපු යානේ වේගය පළවෙනි විනාඩි 68ක් තෝරේද ඉස්සෙල්ලා වේගය පැයකට කිලෝමීටර් නෑ 70. පැයකට 70ක්ම 29900. දැන් කොච්චර විදිහට මේක දියුණු කළාද මේ මොලේ ඉතාසියුම් විදිහට දියුණු කළා. එතකොට වර්තමාන ලෝකයේ අපි පොඩ්ඩක් අරගෙන බැලුවත් අපි ලංකාව ගැන කතා කරොත්
අපි මේ හරි දෙයින් ගොඩාක් ඈත් වෙලා තිනවා. අපිට ලැබිලා තියෙන්නේ මේ පරම සත්‍යයක්. මේ සම්මුතික සත්‍ය කියන්නේ පරම සත්‍ය නෙවෙයි. නමුත් මේක ලැබිලත් මේකෙන් අපි ඈත් වෙලා අපිට වර්තමාන මේ රට සිද්ධ වෙලා තියෙන ප්‍රධානම දේ තමයි මේ සත්‍යෙන් ඈත් වෙලා හිමින් මෙන්න මේ පැත්තට නැඹුරු වෙනවා. තාක්ෂණයේ ලෝකයට නැඹුරු වෙනවා. මේ ප්‍රඥාවෙන් අයින් වෙලා බුද්ධියට පැත්තට හැල්ලා. මේක 1900 අපි ඉස්සරහදී කතා කරමු 1980න් පස්සේ තමයි මේ ලංකාවේ මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ වෙනකන් මේ බුදුදහම දේවානම්පියතිස්ස රජුගේ ඉඳලා එක එක අවස්ථාවල විවිධ හේතු වුණා. මේක රැකගෙන ඉතා අමාරු අවස්ථාවලත් රැකගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ රැකගෙන ඇවිල්ලා 1970 විතර වෙනකන් මේක තිබුණා හොඳට. 70න් ඉස්සෙල්ලා අපි වින්ද පරිසරයක් තිබුණා. ඒකෙදිත් මේක හොඳට තිබුණා. දැන් සංකීර්ණ වෙලා මේක පේන්නේ නැති තරමට. මේකේ ගණන් ගන්න නැති තරමට අපිට ඉස්සරහදී තවත් වීඩියෝ එකකින් අපි කතා කරමු. අද මට කතා කරන්න ඕන තිබුණේ මෙන්න මේ න්‍යාය ධර්ම. සමහර කට්ටිය කියන මේ කර්මෙන් හැමදේම වෙනවා කියන්නේ. ඒක එහෙම නෙවෙයි. මේ තවත් කාරණා ප්‍රධාන ලෝකේ සිද්ධාන්ත හේතුවකට ඵලයක් වශයෙන් හේතුඵල එක සනාථ කරමින් තවත් කාරණා 4ක් උඩ මේ ලෝකේ සිදු වෙනවා කියන එක මූලික කරගන්න. අද වීඩියෝ එක අපි මෙතනින් නතර කරන්න. යම් කිසි දැනුමක් මේකෙන් ලබා ගත්ත කියලා හිතනවා නම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ප්‍රබෝධ ළමින් සියලු දෙනාටම දෙවියන් සරණයි.